ප්‍රසිද්ධ ස්ථානයක් नेपाලම. අපිට පේනවා ඉතින් අර පැත්තෙන් මහා ජල කඳක් වැටෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු පළාතට මායිම පිහිටා ඇති මේ සිංහරාජ වනභූමියට පැමිණෙන්නට ප්‍රධාන මාර්ග 4ක් තිබෙනවා. දෙනියාය පල්ලේගම පිටදෙනිය මාර්ගයත්, කලවාන වැද්දාගල මාර්ගයත්, රක්වාන සූරියකන්ද ප්‍රදේශයේ මාර්ගය හා ඉනිඳුම නෙළුව මාර්ගයනුත් මේ අපූරු වනාන්තරය බලන්න එන්න පුළුවන්. හරි ඉතින් දැන් මේ අපූරු අත්දැකීම විඳගන්න ලෝක උරුමයේ ඇතුළට ඇතුල් වෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. වන රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තමයි මෙතන සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ. අපිට මුලින්ම සිංහරාජයේ ඉඳලා එනකොට හමු වෙන ඇල්ල තමයි මේ බ්‍රාහ්මණ ඇල්ල. ඉතින් ලස්සන සුන්දර ඇල්ලක්. පුරාවෘත්තයේ සඳහන් වෙන විදිහට මෙතන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රාහ්මණයෙක් වාසය කරලා තිබෙනවා. ඔහු කිසියම් දෙයක් ආරක්ෂා කරමින් ඉඳලා තිබෙනවා. ඉතින් පසු කාලයේ ඔහු මේ ඇල්ලෙන් පතුලට වැටලා මිය ගිහිල්ලා තිබෙනවා. ඒ බ්‍රාහ්මණයා වැටුණු ඇල්ල අද බ්‍රාහ්මණ ඇල්ල විදිහට හඳුන්වනවා. යන්න අපි යමු ඊළඟ ඇල්ල බලන්න. ලෝකයේ සදාහරිත වනාන්තර වලින් ආසියාවේ තිබෙන ප්‍රධානම සදාහරිත වනාන්තරය වන මේ සිංහරාජ වනාන්තරයේ අපේ රටට ආවේනික ඖෂධීය ශාක, ජලජ ජීවීන්, ක්ෂීරපායීන්, උරගයින්, සමනලයින්, පක්ෂීන් මෙවැනි විශේෂිත වර්ග ගණනාවක්ම මෙහිදී දැක ගන්න පුළුවන්. බලන්න මේ මූල පද්ධතිය දිහා මතු පිටින් බොහොම ලස්සනට ශක්තිමත්ව දුවලා තිබෙනවා. මේ සරුසාර ප්‍රදේශය නිසා, මේ ඉහළින් ලැබෙන පොහොර නිසා, සුද්ධ ක්‍රීඩින්ගේ ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන නිසා මේ වගේ ශක්තිමත් මූල පද්ධතියක් අපිට දැක ගන්න පුළුවන්. දවස් දෙක තුනක් ඔබට ඇවිල්ලා නැවතලා බලන්න පුළුවන් බොහෝ දේවල් මේ ස්වාභාවික වනභූමියේ තිබෙනවා. ඉතින් මේ ආරක්ෂා කර ගැනීම අප හැමදෙනාගේම යුතුකමක්. මේ ගල්වරු ඇල්ල ස්වාභාවික ගල් පැණි දෙකක් අතරින් වැටෙන නිසා ගල්වරු ඇල්ල කියන නම හැදෙන්නේ කියලා අපි විශ්වාස කරනවා.
සොබා දහම් මාතාව අපට ලබා දුන් මේ අපූරු දායාදය නැරඹීමට එන්න. පරිසරයට ආදරය කරන්න. පා සටහන් පමණක් ඉතිරි කර ඡායාරූපයක් පමණක් රැගෙන යන්න. ආගන්තුක කිසිවක් එහි නොතබා යන්න. අම්මෝ දැන් ටිකක් මහන්සි. බලන්න මේ පිරිසිදු වතුර. සිංහරාජයේ වතුරක් බිව්වා. ඇත්තටම මනුස්ස වාසයෙන් තොර නිසා මේ වතුර බොහොම පිරිසිදුයි. බය වෙන්න දෙයක් නැහැ. මාරම කුල්. ඌරන් වැටුණු වැල්ල. ඉස්සර විවිධ වූ සත්තු අර උඩින් ගමන් කරයි කියලා කියනවා. ඉතින් මේ ගමන් කරන වෙලාවට ඌරන් වගේ සත්තු මෙතනින් පල්ලෙහාට වැටෙනවලු. ඌරන් පල්ලෙහාට වැටුණු නිසා ඌරන් වැටුණු වැල්ල කියලා මෙයන්ට හඳුන්වනවා. මේ කියන්නේ දූවිලි ඇල්ල. මේනෝනේ දූවිලි වගේ පුංචි පුංචි වතුර බින්දු. ඈතට හිතලා වැඩි. මම ආසම ඇල්ල. ඉතින් මේ ගමනට මාත් එක්ක සහභාගී වුණු සහයෝගය ලබා දුන්නු ආදරණීය සහෘදයන් හැම දෙනාටමත් අපිව නරඹන ඔබටත් බොහොම ස්තුතියි. ආයෙත් දවසක අපේ රටේ සුන්දරත්වය මිදින්න යන ගමනේදී හමු වෙමු.